සුබ දවසක් හැමෝටම මේ වෙලාවේ ගම් වතුර නිසා ආපදාවට ලක් වෙලා ඉන්න අය පන්සල් වල ඒක හැමෝම රැඳිලා ඉන්න තැන් ඇතිනේ. ඒ කියන්නේ මේ වෙලාවේ ගම් වතුරට අහු වෙලා ආපදාවට ලක් වෙලා ඉන්න අය තනි තැන් වල ඉන්න අයට අපිට බඩු බාහිර වීලි ආහාර වගේ දේවල් බෙදන්න අමාරුයි. දැන් මේ වෙලාවේ පන්සල් වල පල්ලි වල හරි තමන් විශේෂ තැනක රැස් වෙලා ඇතිනේ පිරිස් ආපදාවට ලක් වෙලා. අන්න ඒ තැන් වල ඉන්න කවුරු හරි ඉන්චාර්ජ් කෙනෙක්. ඒ කියන්නේ අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක් දුරකථන අංකත් එක්ක ඔයාලගේ ඉන්න පැත්ත කමෙන්ට් කරන්න. හෙට අනිද්දා දවස් දෙක ඇතුළත ඔයාලට අපි වීලි ආහාර ලැබෙන්න මම වැඩක් ප්ලෑන් කරන ගමන් ඉන්නේ. මම ඒක කරනවා. මම මේක දාන්නේ ඔයාලට මේක පැහැදිලිව විස්තර දැනගන්න. මට ඇත්තටම අවශ්‍ය තනින් තන ඉන්න අයට වඩා ගොඩාක් එක තැනකට වෙලා ඉතිනේ. අපිට මේක බඩු ටික දෙන්න ලේසි එහෙමයි. ඒ කියන්නේ ගම්වල දැන් ආපදාවට ලක් වෙලා ඉන්න අය සාමාන්‍යයෙන් තැනකට රැස් වෙලා ඇතිනේ. අන්න එතන ඉන්න ඉන්චාර්ජ් කෙනෙක්. කියන්නේ පන්සලක හාමුදුරුවමක් හරි කමන්නේ. ඔයාගේ දුරකථන අංකෙත් එක්ක කමෙන්ට් එකක් දාන්න. අපි ඉන්න පිරිසක් ගානත් එක්ක. ඔයාලත් එක්ක දැන් කොච්චර පිරිසක් ඉන්නවද මේ අවතෙන් වෙලා කියලා ඉක්මනට කමෙන්ට් එකක් දාන්න. ඉක්මනටම හෙට අනිත් දවස් දෙක ඇතුළත අපි ඔයාලට වීර්ය ආහාර ලැබෙන්න සලස්වනවා.